හැමෝටම ලෝකෙල පිළිගන්නවා ඇත්ලස් YouTube channel එකට. අද අපි යන්නේ ශස්ත්‍රා TNT National Forest එක එක්ස්ප්ලෝර් කරන්න. දැන් guys මේ National Forest එක පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ස්ටේට් එකේ උතුරට වගේ වෙන්න. ඒ කියන්නේ නෝර්ත් එකේ තමයි තියෙන්නේ. මේ National Forest එක හැටි වෙලා තියෙන්නේ මවුන්ට් ශස්ත්‍රා කියන වෝල්කැනෝ එක ආශ්‍රයෙන්. එහෙම නැත්නම් ගිනිකන්ද ආශ්‍රයෙන්. ඉතින් අද අපි එක්ස්ප්ලෝර් කරමු මොකද්ද ශස්ත්‍රා TNT National Forest එකේ තියෙන සිග්නිෆිකන්ස් එක සහ ඒකේ තියෙන විශේෂ පිහිටීම් මොනවාද? ඒ පිහිටීම් නිසා ඒ ඇතිවෙච්ච ස්වභාවධර්මයේ සුන්දරත්වය අද අපි ඉඳගමු. එහෙනම් අපි ඇත්ලස් අද අපි යන්නේ ශස්ත්‍රා TNT National Forest. අපි දැන් ඉන්නේ ලේක් සිස්කියෝ කියන තැන. දැන් ලේක් සිස්කියෝ කියන ඉඳන් අපිට මවුන්ට් ශස්ත්‍රා එකේ හොඳ view එකක් ගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මවුන්ට් ශස්ත්‍රා. දැන් ඇවිල්ලා මිත්‍රෝනි කාසල් ලේක් කියන ලේක් එක බලන්න. මේ ලේක් එකත් පිහිටලා තියෙන්නේ මවුන්ට් ශස්ත්‍රා එක අවටමයි. ඒක මවුන්ට් ශස්ත්‍රා එකේ පිහිටීම නිසා ඇතිවෙච්ච ලේක් එකක්. මේ ලේක් එකේ විශේෂත්වයක් තියෙනවා. මොකක්ද ඒ විශේෂත්වය කියලා අපි දැන් බලමු. දැන් guys කාසල් ලේක් එක ෆෝම් වෙලා තියෙන්නේ මීට අවුරුදු 10000කට කලින්. ඒ කියන්නේ මේක ෆෝම් වෙලා තියෙන්නේ හරියටම අයිස් ඒජ් එකේදී. මේ කාසල් ලේක් එකට වතුර සප්ලයි වෙන්නේ එකක් තමයි ග්ලේෂියර්ස් දී වෙලා එන ජලය, ඊළඟට අන්ඩර්ග්‍රවුන්ඩ් ස්ප්‍රින්ග්ස්. ඊළඟට කාසල් ලේක් එකේ පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමට කිලෝමීටර් 1.6ක් විතර උසකින්. ඒ වගේ මේකේ ගැඹුර අඩි 120ක් විතර වෙනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා දැන් මවුන්ට් ශස්ත්‍රාගේ උඩ නිකන් වලාකුළු වලින් හැදිච්ච වලල්ලක් වගේ තියෙනවා. හරියට මුදුනේ. ඒකට කියන්නේ ලෙන්ටිකියුලර් ක්ලවුඩ්ස් කියලා. ඇත්තටම කොහොමද මේ ලෙන්ටිකියුලර් ක්ලවුඩ් එකක් හැදි වෙන්නේ? ඒකට කියන්නේ guys ඔබ්ස්ටකල් ඉෆෙක්ට් කියලා. ඔබ්ස්ටකල් ඉෆෙක්ට් එක නිසා පෑන්කේක් ෆෝමේෂන් එකක් ඇති වෙනවා ක්ලවුඩ්ස් වල. ඒක වෙන්නේ දැන් මවුන්ට් ශස්ත්‍රාගේ ලොකු ස්ටීප් එකක් තියෙනවා. ද වටේට ගලන් එන හුලම් පාර මවුන්ට් ශස්ත්‍රාගේ ස්ටීප් එක නිසා ඒක ඉහළට ප්‍රොජෙක්ට් වෙනවා. ඒකට ප්‍රොජෙක්ට් වුණාම දැන් ඒ වාතයේ තියෙන ජල වාෂ්ප ඝනීභවන වෙනවා උඩ තියෙන ලොකු සීතල නිසා. එතකොට ඒක නිසා අර පෑන්කේක් ඉෆෙක්ට් එක ඇති වෙනවා. ඒක නිසා මේ වගේ වලල්ලක් අපිට දකින්න පුළුවන්. මේක මීට වඩා පොඩ්ඩක් සංකීර්ණව පැහැදිලි කරන්න පුළුවන්. නමුත් මම සරලව ඔයගලන්ට කාලය ඉතුරු කරගන්න මේ විදිහට කිව්වා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මිත්‍රෝනි මැක්ලවුඩ් ෆෝල්ස් කියලා ඉහළ දෙකක් බලන්න. දැන් මැක්ලවුඩ් ෆෝල්ස් කොටස් දෙකකට බෙදලා තියෙනවා. එකකට අපි කියනවා අපර් ෆෝල්ස්, අනිත් එකට ලෝවර් ෆෝල්ස්. දැන් අපි දකින්නේ අපර් ෆෝල්ස්. දැන් මැක්ලවුඩ් ෆෝල්ස් එකේ තියෙන විශේෂය තමයි guys මේක ඇති වෙලා තියෙන්නේ වෝල්කැනික් ඇක්ටිවිටි එක නිසා. විශේෂයෙන්ම මවුන්ට් ශස්ත්‍රාගේ වෝල්කැනික් ඇක්ටිවිටි එක නිසා තමයි මැක්ලවුඩ් ෆෝල්ස් එක ඇති වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ නෝටිස් කරනවා ඇති දැන් මේ මැක්ලවුඩ් ෆෝල්ස් එකේ පිහිටීම අනුව ඒක ගලන් යන විදිය අනුව ඒ වෝල්කැනික් බැසෝල්ට් රොක් එක හරහා තමයි මේ මැක්ලවුඩ් ෆෝල්ස් එකේ ගඟ ගලන් යන්නේ. බලන්න ඒකේ ෆෝමේෂන් එක කොච්චර ලස්සනයිද කියලා. ඒක නිකන් හරියට ගල් ලස්සනට අඩුක් කරලා තියෙන ලස්සන ලෑන්ඩ්ස්කේප් එකක් විදිහට තමයි අපිට ඇත්තටම බලා ගන්න පුළුවන්. ඒ තමයි ස්වභාවධර්මයේ සුන්දරත්වය.
දැන් අපි ඉස්සෙල්ලා දැක්කේ අපර් මැක්ලවුඩ් ෆෝල්ස්. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ලෝවර් මැක්ලවුඩ් ෆෝල්ස් එකට. මේ දියල්ල අපර් මැක්ලවුඩ් ෆෝල්ස් එක තරම් උස නැති වුණාට මේක හරිම ලස්සන තැනක්. හරිම සුන්දරයි. ඒ සුන්දරත්වයත් අපි දැන් විඳගමු. එන මිත්‍රවරුනි ඒ තමයි ශස්ත්‍රා ටීන්ටි නැෂනල් ෆොරස්ට්. එන ඔයගන්ට ශස්ත්‍රා ටීන්ටි නැෂනල් ෆොරස්ට් එකත් පෙන්නුවා. දැන් ඔයගොල්ලෝ දන්නවා මොනවද ඒකේ තියෙන්නේ කියලා. ඉතින් හිතනවා ඔයගොල්ලෝ එන්ජොයි කරන්නේ නැති කියලා, පරිසරයේ සුන්දරත්වය දකින්න නැති කියලා මම විශ්වාස කරනවා. එහෙනම් අපි ගියා හැමෝටම පීස්.